පසේ සංයුතිය පිළිබඳව. අපි දන්නවා පසේ තියෙනවා ඝන සංඝටක, පාංශු වාතය, පාංශු ජලය සහ පාංශු ජීවීන්. ඒ අතරින් පසේ අඩංගු සංඝටක වෙන් කිරීමක් තමයි අද අපි කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පසේ ඝන සංඝටක විදිහට අපි දකිනවා වැලි, මැටි සහ රොන් මඩ. මේ බලන්න මේ සාම්පලේ යටම තියෙනවා වැලි, ඉන්පස්සේ තියෙනවා රොන් මඩ, ඉන්පස්සේ තියෙනවා මැටි අංශු, ඉන්පස්සේ තියෙනවා මැටි අංශු දිය වූ ජලය සහ කාබනික ද්‍රව්‍ය. අපිට ඒක පැහැදිලිව මෙන්න මේ පින්තූරයෙන් බලා ගන්න පුළුවන්. අපි දන්නවා මැටි වැඩිපුර ඇති පසක් මැටි පසක් ලෙසත්, වැලි වැඩිපුර ඇති පසක් වැලි පසක් ලෙසත්, මැටි වැලි සහ රොන් මඩ සම ප්‍රමාණ වලින් ඇති පසක් ලෝම පසක් ලෙසත් හඳුන්වනවා.